අද අපි රසම රස ක්ලබ් සැන්විච් එකක් හදන විදිය බලමුද? මේක නම් ගොඩාක්ම රසවත් රෙසිපි එකක් පේනවනේ. කොහොමද ලස්සන කියලා. ලස්සන වගේම තමයි රසත්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපිට මේකට පෙති පාන් ඕන වෙනවා. පෙති පාන් වල මුලින්ම බටර් ගා ගන්න ඕන. බටර් එක කූල් එකේ යන්න තියලා තමයි ගන්න ඕන. මම වීඩියෝ එක කරන්න පරක්කු වෙන නිසා කූල් පිටින්මයි ගන්න. ඒකයි මේ චුට්ටක් ගන්න අමාරු. බටර් එක කූල් යන්න තියලා පාන් පෙති වල ගා ගන්න හොඳට. පාන් පෙති දෙපැත්තෙම ගාගෙන කැමති නම් එක පැත්තක් ටෝස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදියට සලාද කොළ තියා ගන්න ඕන. මම සලාද කොළ 3ක් තියාගත්තා. ඊට පස්සේ මේකට අපි සොසේජස් තියා ගන්න ඕන. සොසේජස් මම බෙදලා තියෙන්නේ. සොසේජස් කරලා දෙකට කපලා තමයි අරන් තියෙන්නේ. මම අරගත්තේ ජම්බෝ සොසේජස්. ඉතින් ඔයාලට කැමති සොසේජස් එකක් අරගන්න පුළුවන්. සොසේජස් වෙනුවට ඔයාලට හැම් එකක් තියා ගන්නත් පුළුවන්. ඔන්න ඊළඟට මම ලුණු රවුම් දෙකක් විතර තියා ගන්නවා. ඊළඟට මම මයොනිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට තක්කාලි සෝස් වලින් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට කැමති ෆ්ලේවර් එක මයොනිස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක උඩිනුත් තව පාන් පෙත්තක් තියලා ඒක උඩින් චීස් පෙත්තක් තියා ගන්නවා. ඉතින් මේක හදාගන්න හරිම ලේසියි. ඒ වගේම එක සෑන්ඩ්විච් එකක් කෑවම බඩ පිරෙනවා. හරිම රසයි. දැන් මම ටිකක් වැඩිපුර තක්කාලි සෝස් ටිකක් මේක උඩිනුත් එකතු කරගන්නවා. මයොනිස් ටිකකුත් ඒ ගමන්ම එකතු කරගන්නවා. ඔන්න දැන් තවත් පාන් පෙත්තක් තියලා ඒක උඩින් බිත්තරයකුත් තියාගත්තා. ලොකු තක්කාලි පෙත්තකුත් තියාගත්තා. දැන් තව පාන් පෙත්තක් තියලා ඒක උඩින් මම තියාගත්තේ ගෝවා ටිකක්. ඉතින් ගෝවා සැලඩ් එකක් තියෙන්නේ. ගම්මිරිස් ඒ වගේම ලුණු එකතු කරලා තමයි මම මේ ගෝවා සැලඩ් එක හදාගත්තේ. මෙන්න මේ ක්‍රමයට තමයි ක්ලබ් සෑන්ඩ්විච් එක කැඩෙන්නේ නැති වෙන්න කපාගන්න. එක පැත්තක් කපලා අනෙක් පැත්ත හරවලා තමයි හිමීට කපාගන්නේ. ඉතින් හරිම ලේසියි වගේම ගොඩාක් රසයි. ඉතින් ඔයා තියාගන්න හැම පාන් පෙත්තකම හොඳට බටර් ගාලා තමයි තියාගන්න ඕන. ඉතින් දෙපැත්තෙත් බටර් ගාලා පාන් පෙති දෙක ටෝස් කරලා ගන්නත් පුළුවන්. ඒ විදියට අරගත්තම උඩත් ලස්සනට ක්‍රිස්පි ගතියට එනවා. ඉතින් රසට හදාගන්න පුළුවන් මේ විදියට අපිට. හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස ලේසි රෙසිපියක් අරන් ඉක්මනින්ම එන්නම්.